ආයුබෝවන් ඔයාලක තුලා ඉන්නේ GLSL YouTube channel එකත් එක්ක. ඉතින් මේ වීඩියෝ එකෙන් ඔයාලට ගන්න සූදානම් වෙන්නේ 2026 අවුරුද්දට ගැලපෙන විදියට අලුත්ම අප්ඩේට් එක Binance ගිණුමක් හදලා සම්පූර්ණයෙන්ම වෙරිෆයි කරගන්න විදියෝ. ඉතින් අපි බලමු මේ කොහොමද කරගන්නේ කියලා. ඉතින් වීඩියෝ එක පටන් ගන්න කලින් මතක් කරනවා මේක අධ්‍යාපනික වීඩියෝ එකක් විතරයි. Binance කියන්නේ තව දානමක් තියෙන තැනක් වෙන්න පුළුවන්. ඒ නිසා මේ දේවල් පරිස්සමෙන් අධ්‍යයනය කරලා වැඩේ පටන් ගන්නවා. එහෙනම් අපි යමු වීඩියෝ එකට. පළවෙනියටම ඔයාලට පුළුවන් මෙන්න මේ සයිට් එකට එන්න. මේ සයිට් එකට එන link එක මේ වීඩියෝ එක පහළ පළවෙනි comment එකේ සහ description එකේ මම දාලා තියෙනවා. ඒ link එක කරා ඔයාලට පුළුවන් මෙන්න මේ සයිට් එකට එන්න. මේ සයිට් එකට ආවට පස්සේ මෙන්න මේ විදිහට තමයි ඔයාලට interface එක පෙන්වුම් කරන්නේ. ඉතින් මෙතනදී අපිට register වෙන ක්‍රම කිහිපයක්ම තියෙනවා. අපිට පුළුවන් කැමති නම් අපේ දැනට භාවිත කරන නිවැරදි email address එක ඇතුළත් කරලාත් මෙතනින් ඉදිරියට යන්න පුළුවන්. එහෙමත් නැත්නම් අපිට පුළුවන් Google account එක කරාත් මෙතනදී register වෙන්න. එහෙම නැත්නම් Apple එක කරා register වෙන්න පුළුවන්. එහෙම නැත්නම් Telegram එක කරාත් register වෙන්න පුළුවන්. ඉතින් මෙතනදී ඔයා email එක කරා register වෙනවා නම් ඔයාට කරන්න තියෙන්නේ මෙන්න මෙතනට ඔයා දැනට භාවිත කරන නිවැරදි email address එක ඇතුළත් කරලා මෙන්න මෙතන ටික් එකක් දාලා මෙන්න next කියන තැන touch කරලා ඉදිරියට යන්න තියෙන්නේ. ඊට පස්සේ මෙන්න මේ විදිහට තමයි ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ. මෙතනදී ඔයා ලබා දුන්නු email address එකට දැන් code එකක් කියලා එවලා ඇති. අන්න ඒ code එක ඔයාලට මෙන්න මෙතනට ඇතුළත් කරලා මෙන්න next කියන තැන touch කරගන්න තියෙන්නේ. ඉතින් ඔයාලට පුළුවන් දැන් ඔයාලගේ email එක check කරලා ඒ email එකට ඇවිල්ලා තියෙන code එක මෙන්න මෙතනට ඇතුළත් කරලා මෙන්න next කියන තැන touch කරලා ඉදිරියට යන්න. ඊට පස්සේ මෙන්න මෙතනට අකුරු ඉලක්කම් කලවම් කරලා ඔයාලා හොඳ password එකක් ඇතුළත් කරගන්න. මේක තමයි ඔයාලගේ password එක. ඉතින් මෙතනට ඔයාලට පුළුවන් password එකක් ඇතුළත් කරගනිද්දී උදාහරණයක් විදිහට ඔයාගේ නම අනුෂ්ක කියලා හිතන්නකෝ. එහෙම වුණොත් ඔයාලට පුළුවන් A capital ඇතුළත් කරලා ඉතුරු ටික simple වලින් ඇතුළත් කරලා ඊට පස්සේ ඉලක්කම් දෙකක් තුනක් වගේ ඇතුළත් කරලා ඉවරලා ඔයාලට හොඳ password එකක් මේකට ඇතුළත් කරගන්න පුළුවන්. ඊට පස්සේ මෙන්න මේ පහළ තියෙන හරි ටික මෙතන කොළ පාටින් පෙන්වුම් කරනවා. ඊට පස්සේ ඔයාලට මෙතන next කියන තැන touch කරලා ඉදිරියට යන්න පුළුවන්. හරි දැන් ඔයාලට මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන් welcome කියලා. ඉතින් මෙතන තියෙනවා next කියලා මෙන්න මේ විදිහට icon එකක්. මේකත් එකපාරට touch කරන්න. ඒක touch කරගත්තට පස්සේ මෙන්න මේ වගේ interface එකක් ඔයාලට බලා ගන්න පුළුවන්. ඔන්න දැන් මෙතනින් එහාට අපිට පුළුවන් Binance application එක භාවිතා කරන්න. මොකද අපි site එක කරා කරන ක්‍රියාවලිය සාර්ථකව දැන් නිවැරදිව කරගෙන තියෙන්නේ. දැන් අපිට පුළුවන් අපි ගාව iPhone එකක් තියෙනවා නම් App Store එකට යන්න. එහෙම නැත්නම් Android phone එකක් තියෙනවා නම් Play Store එකට ගිහිල්ලා ඔයාලට පුළුවන් මෙන්න මේ විදිහට Binance කියලා search එකක් දාන්න. ඊට පස්සේ Binance application එක මේ විදිහට බලා ගන්න පුළුවන්. එතනින් ඔයාලට Binance application එක download කරලා install කරලා open කරගන්න. ඊට පස්සේ මෙන්න මේ විදිහට තමයි දැන් Binance application එක open කරගත්තාම බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මෙතනදී ඔයාලට මේ දේවල් වලට experience එකක් නැත්නම් ඔයාලට මේ පළවෙනි option එක touch කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලට මේ දේවල් ගැන පොඩි හරි experience එකක් තියෙන කෙනෙක් නම් ඔයාලට මේ දෙවෙනි option එක touch කරන්න පුළුවන්. ඉතින් මම මෙතනදී මේ දෙවෙනි option එක touch කරලා ඉදිරියට යනවා. ඊට පස්සේ මෙන්න මේ වගේ interface එකක් බලා ගන්න පුළුවන්. ඉතින් අපි දැන්ටමත් register වෙලා ඉන්න ඉඳලා අපිට පුළුවන් මෙතන පහළ තියෙන login කියන තැන එකපාරක් touch කරගන්න. ඊට පස්සේ මෙන්න මේ විදිහට තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මෙතනට ඔයාලට පුළුවන් ඔයාලට කලින් register වෙද්දී ලබා දුන්නු email address එක ඇතුළත් කරගන්න. එහෙම නැත්නම් ඔයාලා Google account එකකින් හරි වෙනත් option එකකින් ඔයාලා මෙතනදී register වෙලා හිටපු කෙනෙක් නම් ඔයාලට පුළුවන් මෙතනදී log වෙන්න ඒ method එක හරහා. එහෙම නැත්නම් ඔයාලා email එක හරහා register වුණ කෙනෙක් නම් ඔයාලට මෙන්න මෙතනට email address එක ඇතුළත් කරලා ඔයාලට පුළුවන් මේ next කියන තැන touch කරගන්න. දැන් ඔයාලට පුළුවන් ඔයාලා register වෙද්දී අකුරු ඉලක්කම් කලවම් කරලා හදාගත්තු මේ password එක මෙන්න මෙතනට ඇතුළත් කරලා next කියන තැන touch කරගන්න. ඒ විදිහට touch කරගත්තට පස්සේ මෙන්න මේ විදිහට දැන් බලා ගන්න පුළුවන්. ඉතින් දැන් ඔයාලට නැවතත් ඔයාලගේ email එකට code එකක් මෙයාලා එවනවා. ඉතින් මේ code එක ඔයාලට පුළුවන් මෙන්න මෙතනට ඇතුළත් කරලා submit කරගන්න. ඒ විදිහට submit කරගත්තට පස්සේ මෙන්න මේ විදිහට Binance dashboard එකට ඔයාව අරගෙන එනවා. ඉතින් මෙන්න මෙතනදී මේ වගේ message එකක් pop up වුණොත් ඔයාලට මෙතනින් verify now කියන එක touch කරන්න පුළුවන්. එහෙම නැත්නම් මෙතන දකුණු පැත්ත උඩින්ම මෙන්න මේ විදිහට verify now කියලා තියෙනවා. ඒක එකපාරට touch කරගන්න. දැන් අපි Binance account එක full verified කරගන්න තමයි සූදානම් වෙන්නේ. ඉතින් මේක එකපාරට touch කරගත්තට පස්සේ මෙන්න මේ විදිහට ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් මෙතනදී අපිට document එකක් ඉදිරිපත් කරන්න අවශ්‍ය වෙනවා. ඉතින් මෙතනදී ID card එකක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් passport එක වෙන්න පුළුවන්. එහෙම නැත්නම් driving license එක උනත් ප්‍රශ්නයක් නැහැ. ඔයාලට මෙතනින් කැමති එකක් ඉදිරිපත් කරන්න පුළුවන්. ඉතින් මෙතනදී පළවෙනියටම මෙයාලා අහනවා අපි ජීවත් වෙන රට මොකක්ද කියලා. ඉතින් මෙතනදී ශ්‍රී ලංකාව ජීවත් වෙන කෙනෙක් නම් ශ්‍රී ලංකාව කියලා තෝරලා දෙන්න පුළුවන්. එහෙම නැත්නම් වෙනත් රටක් නම් ඒ අදාළ රට මෙතනින් තෝරලා දෙන්න පුළුවන්. ඊට පස්සේ මෙයාලා අහනවා මේ අපි ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන document එක නිකුත් කරලා තියෙන රට මොකක්ද කියලා. ඉතින් ඒකත් ශ්‍රී ලංකාව නිසා මම ශ්‍රී ලංකාව කියන එක තෝරලා දෙනවා. ඔයා වෙනත් රටක ජීවත් වෙන කෙනෙක් නම් ඒ අදාළ රටේ නිකුත් කරලා තියෙන document එක ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා නම් ඔයාට ඒ අදාළ රට මෙතනින් තෝරලා දෙන්න පුළුවන්. ඊටත් පස්සේ ඔයා ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන්නේ ID card එකක් නම් මේ ID card කියන තැන ඔයාලට touch එකක් දෙන්න පුළුවන්. එහෙම නැත්නම් passport එකක් නම් passport කියන තැන touch කරන්න. එහෙම නැත්නම් driving license එක ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා නම් ඒ driving license කියන තැන touch කරගන්න. ඉතින් මම මෙතනදී ID card කියන එක තමයි ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒක නිසා මම මේ ID card කියන තැන touch කරනවා. ඊට පස්සේ මෙතන පහළ තියෙන continue කියන button එක එකපාරට touch කරගන්නවා. දැන් මෙන්න මේ වගේ interface එකක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මෙතනදී අපිට ෆොටෝ එකක් upload කරන්නත් පුළුවන්.
පුළුවන්. එහෙම නැත්නම් ෆොටෝ එකක් කැප්චර් කරන්නත් පුළුවන්. ඉතින් මෙතනදී මෙයාලා සඳහන් කරලා තියෙනවා ඔරිජිනල් ID එකම අපිට මෙතනදී ඉදිරිපත් කරන්න කියලා. ඊටත් අමතරව copies, screenshot වගේ දේවල් මෙයාලා accept කරන්නේ නැහැ කියලා තියෙනවා. ඊටත් අමතරව damage වෙච්ච ඒවා, expire වෙච්ච ඒවා ඒත් accept කරන්නේ නැහැ කියලා මෙයාලා සඳහන් කරලා තියෙනවා. ඉතින් මේක ID එකට විතරක් නෙවෙයි, ඔයාලා driving license එකක් ඉදිරිපත් කරලා ඉදිරියට ආවත්, එහෙම නැත්නම් passport එකක් ඉදිරිපත් කරලා ඉදිරියට ආවත් ඔයාලා ඒ අදාළ original document එකම ඉදිරිපත් කරන්න වගේ බලා ගන්න. ඊටත් අමතරව මෙතන දෙවෙනි option එක විදිහට තියෙන take picture කියන option එක ඔයාලා භාවිතා කරන්න බලාපොරොත්තු වෙනවා නම් ඉතින් එතනදී ඔයාලගේ mobile phone එකේ කැමරාව ටිකක් හොඳ මට්ටමක තියෙනවා නම් විතරක් ඒ option එක භාවිතා කරන්න. එහෙම නැත්නම් ඔයාලට මෙතන upload photos කියන option එක භාවිතා කරන්න පුළුවන්. ඉතින් මේ option එක භාවිතා කරන එකේ වාසිය තමයි ඔයාලට ඔයාගේ වෙනත් phone එකකින් හරි වෙනත් device එකකින් photo එක capture කරලා ඒ photo එක ඔයාලගේ mobile phone එකට share කරලා ඔයාලට ලෑස්ති කරලා තියාගන්න පුළුවන්. ඊටත් පස්සේ මෙතන upload photos කියන තැනට ඇවිල්ලා ඔයාලට ඒ document ඉදිරිපත් කරලා ඔයාලට verification එක සාර්ථකව සිදු කරගන්න පුළුවන්. හරි, දැන් මම මේ විදිහට මෙතන upload photos කියන තැන එකපාරක් මේ විදිහට touch කරගන්නවා. ඊටත් පස්සේ මෙන්න මෙතනට අපේ ID එකේ front එක, ඒ කියන්නේ ID එකේ ඉදිරිපස පෙනුම upload කරන්න කියලා මෙතන සඳහන් කරලා තියෙනවා. ඊටත් පස්සේ දෙවෙනි option එකේදී අපිට ID එකේ back side එකේ photo එකක් upload කරන්න කියලා මෙතන සඳහන් කරලා තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් මේ විදිහට ඒ document එකේ ඉදිරිපස සහ පිටුපස පෙනුම මෙන්න මේ විදිහට පැහැදිලිව පෙනෙන විදිහට ඔයාලට පුළුවන් photos දෙකක් මෙන්න මෙතනට upload කරගන්න. හරි, දැන් මම මේ විදිහට ඔන්න photos දෙකම upload කරලා තියෙන්නේ. දැන් මෙතන පහළ තියෙනවා continue කියලා. මම මේ icon එක එකපාරක් touch කරගන්නවා. ඉතින් ඊටත් පස්සේ මෙයාලා අපේ face එක check කරනවා. ඉතින් මෙතනදී අපි කණ්ණාඩි දාලා තියෙන්න බෑ. ඊටත් අමතරව mask වගේ දේවල් භාවිතා කරන්න බෑ. ඊටත් අමතරව cap දාලා තියන්නත් බෑ කියලා මෙයාලා සඳහන් කරලා තියෙනවා. අපේ මූණ හොඳින් පැහැදිලිව පේන විදිහට කැමරාවට අල්ලගෙන එයාලා මූණ එහාට හරවන්න මෙහාට හරවන්න ඇස් පිල්ලම් වගන්න වගේ දේවල් කියන. ඉතින් එතනදී ඒ දේවල් check කරාට පස්සේ මේ verification එක සිද්ධ වෙනවා. ඉතින් ඔයාලට continue කියන තැන touch කරලා ඒ විදිහට ඉදිරියට යන්න පුළුවන්. ඊට පස්සේ මෙන්න මේ විදිහට දැන් බලා ගන්න පුළුවන්. මෙතනින් අපි ඉදිරිපත් කරපු දේවල් ටික හරියටම මෙතන පෙන්눔 කරනවාද කියලා නැවත අපිට check කරන්න තියෙන්නේ. ඉතින් මෙතනදී ඔයාලගේ address එක, ඊට අමතරව උපන් දිනේ, ඒ වගේම නගරය, ඒ වගේම postal code මේ දේවල් හරියට මෙතන ඇතුළත් වෙලාද කියලා check කරන්න තියෙන්නේ. ඉතින් මෙතනදී මේ දේවල් ඇතුළත් වෙලා නැත්නම් ඔයාලට පුළුවන් මේ දේවල් නැවතත් මෙතනින් type කරගන්න. ඉතින් මේ විදිහට ඇතුළත් කරගත්තට පස්සේ ඔයාලට මෙතන continue කියන තැන touch කරගන්න තියෙන්නේ. ඊට පස්සේ මෙන්න මේ විදිහට අපේ verification එක මෙයාලා review කරනවා කියලා සඳහන් කරනවා. ඉතින් සාමාන්‍යයෙන් විනාඩි 30ක් වගේ ඇතුළතදී අපේ verification එක සම්බන්ධයෙන් මෙයාලා අපිට result එකක් ලබා දෙනවා. ඉතින් මේ විදිහට විනාඩි 30ක් විතර ගියාට පස්සේ ඔයාලට පුළුවන් Binance app එකේ home page එකේ මෙන්න මෙතන උඩ icon එක එකපාරක් touch කරගන්න. මේ icon එක එකපාරක් touch කරගත්තට පස්සේ අපේ profile එකට පහලින් කොළ පාටින් මේ විදිහට verified කියලා පෙන්නනවා නම් අපේ verification එක සාර්ථකව ඔන්න සිද්ධ වෙලා තියෙන්නේ. ඉතින් දැන් අපි Binance account එක ඔන්න full verified කරලා තියෙන්නේ. දැන් අපිට පුළුවන් security side එක හදාගන්න. ඉතින් අනිත් අයගෙන් Binance account එක වාගේ ආරක්ෂා කරගන්න අවශ්‍යයි නම් අනිවාර්යයෙන්ම මේ security side එකත් ඔයාලා හදාගෙන තියෙන්න ඕන. හරි, දැන් අපි බලමු මේක කොහොමද කරගන්නේ කියලා. ඔයාලට පුළුවන් මෙතන කොළ පාට verified කියලා තියෙන icon එකට ඉදිරියෙන් තියෙන මේ arrow එකක්, ඒ කියන්නේ මේ පොඩි ඊතලයක් වගේ තියෙන්නේ. අන්න ඒක එකපාරක් touch කරගන්න. ඒක touch කරගත්තට පස්සේ මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. මෙතන තියෙනවා security කියලා. මෙන්න මේකත් එකපාරක් touch කරගන්න තියෙන්නේ. දැන් ඔයාලට මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. මෙතනදී අපිට පුළුවන් security option ටික enable කරගන්න. ඉතින් මෙතන pass key කියන තැනින් ඔයාලට පුළුවන් ඔයාගේ mobile phone එකේ fingerprint option එක වගේ තියෙනවා නම් ඔයාලට පුළුවන් fingerprint එකත් ඔයාලට මෙතන enable කරගන්න. ඒ වගේම Google Authenticator app එක උනත් ඔයාලට මෙතනින් add කරගන්න පුළුවන්. ඒ වගේම email වගේ දේවලුත් ඔයාලට මෙතෙන්ට ඇතුළත් කරගන්න පුළුවන්. ඉතින් මේ විදිහට මේ දේවල් ඔයාලා enable කරගත්තොත් ඔයාගේ Binance account එක ගොඩක් ආරක්ෂා කරගන්න අවස්ථාවක් මෙතනදී ලැබිලා තියෙනවා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අලුත්ම update වලට අනුව Binance account එකක් හදලා full verified කරගෙන security side එකත් enable කරගන්නේ. ඉතින් මම හිතනවා අද වීඩියෝ එකත් ඔයාලට ප්‍රයෝජනවත් වෙන්න ඇති කියලා. වීඩියෝ එක හොඳයි නම් අනිවාර්යයෙන්ම වීඩියෝ එකට like එකක් දාන්න. ඒ වගේම ඔයා GLSL YouTube channel එකට අලුත් කෙනෙක් නම් දැම්ම GLSL YouTube channel එක subscribe කරලා bell icon එක තෝල් කරලා තියාගන්න. එහෙම වුණොත් මේ වගේ අලුත්ම ඔයාලට වැදගත් වීඩියෝ එකක් අරගෙන ආපු ගමන් හැමෝටම කලින් ඔයාටත් මේ විදිහටම මේ වීඩියෝස් බලා ගන්න පුළුවන්. එහෙනම් අලුත්ම වීඩියෝ එකකින් තවත් දවසක හමු